ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන පුතේ ඔබ සැමට ඉතින් මේ අපි ඉන්නේ ELS ආයතනයේ නීලම් මහර. ඒතර මෙයාලා කරන්නේ තනිකරම ලැබොරටරි කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ තියෙන විවිධ පරීක්ෂණ වර්ග. ඉතින් අපේ පුතාලාටත් තියෙනවා A level ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය යටතේ යාලට තියෙනවා මේ ස්ලම් ටෙස්ට් එක නැත්නම් අපි කියන බැහුම් පරීක්ෂාව සහ කුට්ටි පරීක්ෂාව කියලා කොටසක් තියෙන කොන්ක්‍රීට් වලට. ඉතින් මම අපේ කට්ටියව එකගෙන ඉතින් මෙතනට ගියා. ඊට පස්සේ අපිට ඉතින් හොඳ අත්දැකීමක් ලැබුණා මේ සම්බන්ධයෙන්. මොකද කුට්ටි පරීක්ෂාවේ තියෙන සාමාන්‍ය පුතේ අපි තෝරා ගන්නා ලද යම්කිසි කොන්ක්‍රීට් අනුපාතයකට අනුකූලව ඒ අනුපාතයට අනුකූල වෙච්ච සම්පීර්ණ ප්‍රත්‍යාබලය කොච්චරක් තියෙනවද කියන එක තමයි මේකෙදි නිර්ණය කරන්නේ. එතකොට දැන් අපි මේකේ තෝරගත්තේ 1 2 4 කියන අනුපාතය පාවිච්චි කළා. ඒතර ඒ අනුපාතයට අනුකූලව කොයිතරම් සම්පීර්ණ ප්‍රත්‍යාබලයක්, ඒ කියන්නේ කොයිතරම් ස්ට්‍රෙන්ත් එකක් මේකට දරා ගන්න පුළුවන්ද කියන එක තමයි මේකෙදි අපි නිර්ණය කරන්නේ. එතකොට අපි පාවිච්චි කරපු කොන්ක්‍රීට් රේෂියෝ එකත් එක්ක කොච්චර ජල ප්‍රමාණයක් වැඩිලා තියෙනවද, ඒත් එක්කම අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද, ඒ අපේ දරුවෝ මේ මැනලා කරලා දානවා. අපිට දැන් පේනවා මේ අපි මේකට මික්සරයක් තමයි පාවිච්චි කරලා මිශ්‍ර කරන්න. එතකොට මේ සියලුම ද්‍රව්‍යයන්, ඒ කියන්නේ සිමෙන්ති, වැලි, ගල්, වතුර කියන හැම දෙයක්ම අපි යම්කිසි අනුපාතයක් අපි කියවන අපි 1 2 4 පාවිච්චි කළා කියලා. එයාට අනුකූලව අපි ඒකත් ස්කන්ධ වශයෙන් මැනලා එකතු කරගෙන තිනවා. ඊට පස්සේ ඉතින් අපි මිශ්‍ර කිරීම කරනවා. පළමුව කරන්නේ ඔය වැලි සහ සිමෙන්ති කියන එක්කෙනාව දාලා අපි ඒගොල්ලන්ව හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ ගල් ටික දාගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම වතුර පාවිච්චි කරනවා. වතුරත් අපි මැනගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දිගටම මිශ්‍ර වෙන්න සැලැස්සුවා. අතරම අපිට ELS ආයතනයේ අදාළ ඉංජිනේරු මහතුරුන් සහ සහකාර මහතුරුන් ගොඩක් සෑහෙන උදව් කළා. ඒගොල්ලෝ අපිට පියවර වශයෙන් සියල්ලම අර ස්ටෑන්ඩඩ් කියන්නේ ඇකියුරසි එක කොහොමද කරන්න කියලා කියලා දෙනවත් එක අපේ දරුවන්ට ඒ අවස්ථාව ලබා ගන්න ලොකු සපෝට් එකක් වුණා මේ ඉන්න ඉංජිනේරු මහතුරු සහ අදාළ සේවක පිරිස. එතකොට අපේ දරුවොත් ඒකේ තියෙන අදාළ රූල්ස් අනුව කියන්නේ අපේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් තියෙන පුතේ ඔයගොල්ලෝ කොහොමද දන්න මේක. ඒ ප්‍රැක්ටිකල් ගයිඩ් එකත් අනුකූලව අපි එකත් එක්ක බලලා ඒ අදාළ ආයතනයක සහාය අරගෙන කරගෙන ගියා. ඊට පස්සේ අපි දරුවොත් තේරුම් ගත්තා මේ දැන් ඔය කරන බැහුම් පරීක්ෂාව කියන එකේ අපේ දරුවෝ මේ කරන ගමන් ඉන්නේ. ඒතර මේ බැහුම් පරීක්ෂාවක් දේවල් කරලා අපේ දරුවෝ තේරුම් ගත්තා කොන්ක්‍රීට් එකකට කොයිතරම් වතුර සහ සිමෙන්ති අනුපාතය කොයි වගේ තියාගන්න ඕනද කියන එක. ඊට පස්සේ අපි මේ දේවල් ගාලා පස්සේ ඊට පස්සේ අපිට යන්න සිද්ධ වුණා කුටි ටික arrange කරගන්න ඕනේ, කොන්ක්‍රීට් කුටි ටික. එතකොට මේ කුටි ටික දිගපළ උස ගත්තට පස්සේ සෙන්ටිමීටර් 15යි. ඒ කුටි සෙට් එකට අපි අදාළ කොන්ක්‍රීට් තෙවරක්, ඒ කියන්නේ එකවර දාලා සංහසනය කළේ නෑ. වාර 3කට දාලා අපි සංහසන ක්‍රියාවලිය කරගත්තා. ඊට පස්සේ සංහසන ක්‍රියාවලියෙන් පස්සේ හොඳින් මුළු 4ට රබර් මිටිය ආධාර කරලා හොඳට තට්ටුවක් දාන්න ඕනේ. හොඳට කම්පැක්ට් වෙලා හිටින්න. ඒක ඉතින් මේක අපේ දරුවෝ වාර කීපයක් අපි කුටි 9ක් විතර කාස්ට් කරනවා. මොකද කුටි 9ක් පාවිච්චි කරන හේතු උනේ අපි මේක එක්තරා ඒ කියන්නේ වේරියේෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කුටි කීපයක් අරගෙන ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් අරගෙන ඒගොල්ලන්ගේ ඒවා අතවකතේ මීන් වැලියු එකක් මධ්‍යන්නයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද වේරියේෂන්ස් එනවනේ. ඒතොර අපේ කට්ටියට තේරුම් ගන්න පුළුවන් වේරියේෂන්ස් එන්න හේතු වෙයි. මට ඇත්තට මෙතන මේ කරන්න අවශ්‍යතාවය තිබුණේ මේ තිබුණේ අපේ දරුවන්ට පොඩ්ඩක් තේරුම් කරවන්න ඕනේ හරිම එක නෙමෙයි. ඇයි මේව වර්ධින්නේ කියන එක. වර්ධිනවා මොකද අපෙන් ප්‍රශ්නයක් අහන්නේ පුතේ. අපෙන් අහන්නේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ පේපර් එකේ. ඒ පේපර් එකේ ප්‍රශ්නයක් අහනවා නම් ප්‍රශ්නයක් අහන්නේ යම්කිසි ගැටලුවක් ගොඩක් කරලා පාදක කරගෙනනේ. ඉතින් මගේ දරුවන්ට මම හැම වෙලෙම කිව්වේ මේ වෙච්චිනේ වැරදි අඩුපාඩු හොයාගන්න. ඒව නිවැරදි වෙන්න ඕන ආකාරය ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන මූලික ක්‍රියාවලිය. ඉතින් මේ අපිට ඉතින් ගෑල්ලාම පිරිසි තමත් මඩු අපේ විෂයේ. ඉතින් පිරිළමයි තමයි ගොඩක් මට ඉන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ අපේ කට්ටිය කොහොමද කරලා සහයෝගයෙන් මේ දේවල් කරගන්න විදිහ තමයි දැන් අපිට පේන්නේ. ඒත් එක්කම ඊට පස්සේ පුතේ අපිට ඔය පේනවා මේ මීට කලින් මේ විවිධ ආයතන වලින් ආයතනයේ අවශ්‍යතාවය මත කොන්ක්‍රීට් කාස් කරපු ඒවා පදම් වෙන දාලා තියෙන ටැංකියකට. ටැංකියේ සෙල්සියස් 20ක් වෙනවා උෂ්ණත්වය. ඉතින් මේ බලනකො මම මෙතනින් පස්සේ මේ පෙන්නන්නේ පුතේ දැන් මම ඒ වැඩේ අද තමයි ගියේ දවස් 7කට පස්සේ අපේ කොන්ක්‍රීට් කුට්ටි 9න් 3ක් අපි අද කාස් කරපු එකෙන් 3ක් දැන් අපි මේ සම්පීර්ණ ප්‍රත්‍යාබලය කියන
ප්‍රමාණය මයින් දවස් 7කට පස්සේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මයින් තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඒකදී අපිට ආයතනික වශයෙන් සහයෝගය ලබා දීලා එතුමන්ලා අපිට මේ කුටි ටික එලිට අරන් දුන්නා. ඊට පස්සේ අපි එතනින් පස්සේ කරන්න ඕනේ මේක හොඳට අදාළ ස්ථානට අරන් ගිහිල්ලා ඉතින් පස්සේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ එකවර මේක කරන්න යන්නේ නැහැ අපි. හොඳ තෙත මාත්තු කරනවට පේනවා ඇති. තෙත මාත්තු කරගන්නත් එක්කම අපි මේක ස්කන්ධේ මෙලීමක් කරනවා. ස්කන්ධේ මෙලීම කරාට පස්සේ අපි දරුවෝ පේනවා ඇති මේ මෙයාගේ දිග පළල උස කෙනාගේ මිනුම් ගන්නවා මේ වෙලාවේ. මොකද කාස්ටිං කරන වෙලාවේදී මේවට වැටිලා දැන් නේද ඊට පස්සේ දැන් වේලීමත් එක්ක වතුර අයින් වෙලා ගිහලා පොඩි වක්‍රාකාර ස්වරූප එනවා කාස්ටිං සර්ෆේස් වල. ඉතින් අපි මේවා එක්ක බලලා අපි අදාළ පැතිවල මිනුම් ගත්තා. ඊට පස්සේ මිනුම් වලට අනුකූලව ගත්තට පස්සේ දැන් ඔන්න අපි කම්ප්‍රෙසර් ස්ට්‍රෙන්ත් එක බලන්නේ අදාළ කුට්ටි අදාළ අපේ මැෂින් එක ඇතුළට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ මැෂින් එක ඇතුලේ තියෙනවා ඒත් එක තමයි ලෝඩ් එක දෙන උඩින් ලෝඩ් එක දෙනකොට ඒ ලෝඩ් එක මෙහෙම. දැන් සාමාන්‍යයෙන් ලෝඩ් එක දෙද්දි ඒ ලෝඩ් එක වේරියේෂන් එකක් යනවනේ. ඒ වේරියේෂන් එක යනකොට එක වෙලාවකදී මේක එක ලෙවල් එක තියාගන්නවා. මම ඔය පෙන්නන්නේ ඒක ස්ක්‍රීන් එකේ. ඒ ලෙවල් එක තියාගන්නකොට ගොඩක් වෙලාවට කියන්නේ දැන් මේකට දරා ගන්න පුළුවන් උපරිම ශක්තිය ලැබිලා කියන එක. උපරිම බලය ලැබිලා කියන එක. තව දුරට අපි බලය දුන්නොත් මෙයා අනිවාර්යෙන් හොඳටම ක්‍රැක් වෙනවා. දැන් ඔයාලට මෙතන පේනවා යන් ඔර කෑලි වැටෙනවා. හොඳටම ක්‍රැක් වෙලා තියෙන මේ අවස්ථාවේදී ඊට පස්සේ අපි ඒක ඉවත් කර ගන්නවා.